හොඳයි ඉතින් සුබ දවසක් ඔයාලා පිළිගන්නවා SGTech 2 ඉතින් කියන අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ මුන්ඩියල් කියන ගේම් එක ප්ලෑන් බෙට් හරහා ප්ලේ කරලා මම රුපියල් 4000කට ආසන්න මුදලක් වින් කරා. හැමෝම බෑග් එකක් දුන්නා මම. ඒකත් දිගටම වින් කරලා පෙන්නනවා. ඉස්සර ක්‍රෑෂ් බෑග් වුණා, ඇවියේටර් බෑග් වුණා. ඉතින් ඔන්න අලුත් ගේම් එකක් තියෙනවා මුන්ඩියල් කියලා. මම ඔයාලට වීඩියෝ 10ක් විතර මේනොට ගෙනල්ලා දිනවා. ඉතින් ඒ වීඩියෝ වලින් මම ඔයාලට වින් කරන්න හැටි කියලා දීලා තමයි වින් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ප්ලෑන් බෙට් හරහා මෙන්න මේ විදිහට මාත් එක්ක වින් කරන්න. ඉතින් ඔයා තාමත් ප්ලෑන් බෙට් account එකක් හදලා නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගලවන්න පුළුවන් ප්ලෑන් බෙට් account එකක් හරියටම ක්‍රියේට් කරගන්න. ඒ වගේම මට මතක් කරනවා තාමත් SGTech 2 channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න කියලා. එහෙනම් අපි යමු අදම රුපියල් 4000ක් වින් කරන්න පාවිච්චි කරපු tricks මොනවද කියලා. ඉතින් මම මේ විදිහට open කරගත්තා මගේ ප්ලෑන් බෙට් site එක. ඉතින් ගොඩක් අය අහුවා අයි කම්පියුටර් එකකින්ම දැන් කරන්නේ කියලා. ඉතින් ඇත්තටම ෆෝන් එකෙන් කරද්දි ගොඩක් අය ගියා පේන්නේ නැහැ, පැහැදිලි මදි, බෙට් කරන විදිය අරක මේකයි කියලා. ඒ නිසා මම කම්පියුටර් එකට දාගත්තා මගේ ඇප් එක. දාගෙන තමයි මම ඒකෙන් ප්ලේ කරන්නේ. ඉතින් මම යනවා ප්ලෑන් බෙට් එකේ පාස් ගේම් කියන ඔප්ෂන් එකට. මෙතන ක්ලික් කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. මේ මෙනු එකේ ඔයාලා පොඩ්ඩක් පහළට ස්ක්‍රෝල් කරන්න. පහළට ස්ක්‍රෝල් කරගෙන යනකොට මම ප්ලේ කරන ගේම් එක තියෙනවා. මෙන්න මුන්ඩියල් ගේම් එක. ඉතින් මේ වෙනකොට ට්‍රෙන්ඩින් දුවන ගේම් එකක්. ඇත්තටම වින් ටිකක් ගන්න පුළුවන්. මේ දවස්වල සුපිරියටම දුවනවා මේ ගේම් එක. මම ඔයාලට කියලා දෙන්නම් ප්ලේ කරන විදිය. මම රුපියල් 100න් ප්ලේ කරන්න තමයි හිතන් ඉන්නේ මේකත්. ගොඩක් අය රුපියල් 100න් තමයි ප්ලේ කරන්නේ. ඒ නිසා මගේ මුත් ඉල්ලීමක් කරලා තිබ්බා මුන්ඩියල් එක 100න් ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගත්තා මගේ මුන්ඩියල් ගේම් එක. ඉතින් මෙතනදී මම හිතන හඳුන්වීමක් ඕනේ නැහැ කියලා. මොකද මම SGTech 1 channel එකේ හඳුන්වීම සම්පූර්ණයෙන්ම කරලා තිනවා මේ ගේම් එක සම්බන්ධව. සරලව ඔයාලට කියලා දෙන්නම් ඕන නම් 100ක් බෙට් කරොත් පළවෙනි බෙට් එක වින් කරොත් 125යි, දෙවෙනි බෙට් එක වින් කරොත් 177යි. ඒ විදිහට තමයි උඩ පෙන්නලා තියෙන ගණන් වලට යන්නේ. පස්වෙනි බෙට් එක වින් කරොත් ඔයා දාන රුපියල් 156 ගුණයකින් වැඩි වෙනවා. 5600 ගාණක් වැඩි වෙනවා. ඉතින් මම ගත්ත මගේ කැල්කියුලේටර් එක. කැල්කියුලේටරේ ටයිප් කළා මම පෙන්නන්නම් මගේ ගාණ කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට නම් තියෙන්නේ 50229යි. ඉතින් මම ඒ ගාණ මේ විදිහට ටයිප් කරගත්තා. කැල්කියුලේටර් එක මේ විදිහට මිනිමයිස් කරගත්තා. ඉතින් රුපියල් 100ක් මම ටයිප් කරගෙන ඉන්නේ දැන්. ඔන්න මම මගේ පිට්ටනිය ඕපන් කරගන්නවා. ඉතින් මට මෙගා පාරිකේ නම් ගොඩක් දුරට වින් දුන්නේ 2 සහ 3 කියන රෝ දෙකේ. ඉතින් මේකත් මම තුන්වෙනි එකෙන් පටන් ගන්නවා. බලමු වින් එකක් මට ගන්න පුළුවන් ඉද කියලා. මෙගා පාරි වගේ ප්ලෑන් බෙට් එකෙත්. ඉතින් මගේ දෙවෙනි බෙට් එක නම් ලොස්ට් එකක් ගියා. රුපියල් 100ක් මේකට ලොස්ට්. බලමු අපි ඊළඟට මම රුපියල් 100 200 කරලා දානවා. බලමු මේ ක්‍රමය කොහොම වෙයිද කියලා. ඉතින් ඔයාලට කියලා දෙන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. බලමු. ඔන්න දැන් 200න් මම බෙට් කරන් යනවා. ඔන්න එකක් දෙවෙනි එකේදී ලොස්ට්. මම වල්පෙනද රුපියල් 300ක් ලොස්ට් වෙලා තියෙන්නේ. ඉතින් නැවත වතාව මම රුපියල් 300 කරනවා බෙට් එක. 300 කළා මෙන්න මේ විදිහට ප්ලේස් කරනවා. මම පළවෙනි එකේම ලොස්ට් එකක් ගියා. ඉතින් මම දැන් 300 රුපියල් 400 කරන්න යන්නේ. රුපියල් 400 කළා මෙන්න මේ විදිහට ප්ලේ කරනවා. මම තුන්වෙනි එකේම දෝරන්නම්. ඔන්න පළවෙනි එක මම වින් කරා. ඒක වෝලිවුඩ තෝරන්නම් බලන්න. ඔන්න මම දෙවෙනි එක වින් කරා. රුපියල් 708ක් තියෙනවා මේ වෙනකොට. රුපියල් 400ක් දාපුවම මම තුන්වෙනි එකත් තෝරන්න යන්නේ. බලමු වින් එකක් ගන්න පුළුවන් වේද කියලා මට. ඉතින් බලන්න නැති තුන්වෙනි එකේදී ඔන්න ලොස්ට් එකක් ගියා. ඔන්න දැන් රුපියල් 400ක් ලොස්ට් වෙලා තියෙනවා වගේ. රුපියල් 2000කට අඩු සංඛ්‍යාවක් දැන් ඔන්න මම ලොස්ට් වෙලා තියෙන්නේ. කලබල වෙන්න එපායි කියලා. ඉතින් මම රුපියල් 400 නැවත වතාවක් ප්ලේ කරනවා. පළවෙනි එක වින් කරලා තියෙන්නේ. ඔන්න දෙවෙනි එකත් වින් කරලා තියෙන්නේ. යනවා තුන්වෙනි එකට මම. ඔන්න තුන්වෙනි එකේදී ලොස්ට් එකක් ගියා. ඉතින් ටූල් බෙට් එක වල මතකයි තුන්වෙනි එකට නිකන් හරි සරලයි. දැන් මේ ප්ලෑන් බෙට් එකේදී තුන්වෙනි වෙන්න ටිකක් අමාරුයි. 2 සහ 3 රෝල. ඉතින් මම හතරවෙනි රෝ එක තෝරනවා. බලමු මේකෙන් මට 500 වින් එක ලොකු එකකට යන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔන්න දෙකක් සම්පූර්ණයි. ගල්පුණාදී තුන්වෙනි එකත් සම්පූර්ණයි. දැන් නම් මට හිතෙනවා මේක ගත්තොත් ඇති. මොකද මේ මගේ account එකේ ලොකු ගාණක් අඩු වෙලා තියෙනවා නිසා 1775ක් මෙන්න මේ විදිහට වින් එක ගත්තා. ඉතින් නැවත වතාවම රුපියල් 500ම ප්ලේ කරනවා.
හතරවෙනි රෝ එකම තෝරන්න. හතර එක තේරුවා සාර්ථකයි. හතර දෙවෙනි අතෝරනවා. ඔන්න දෙවෙනි කීයේදී ලොස්ට් එකක් ගියා. ඔන්න දැන් මගේ account එක රුපියල් 500ක් ලොස්ට් මම වින් කරපු මුදලෙන්. ඉතින් නැවත වතාවක් මම 500න් ප්ලේ කරනවා. පළවෙනි එක සාර්ථකයි. දෙවෙනි එක සාර්ථකයි. මේකට යනවද? තුන්වෙනි එක තෝරන්නම්. තුන්වෙනි එකත් සාර්ථකයි. මේකත් 1700න් ගත්තොත් නම් අඟට ගුණයි. ඒ නිසා ඔන්න ක්ලික් කරා 1775යි. මම 100න් ප්ලේ කරන්න කියලා හිතාගෙන ආවේ. 100න් ටිකක් අමාරුයි වගේ 500 ටිකක් හොඳයි වගේ. ඊට පස්සේ ඉතින් මම වැඩි කරලා ප්ලේ කරනවා මේ විදිහට 510 කරනවා. ඔන්න පළවෙනි එකෙම ගත්තොත් 1250ක් දැනටම වින්. පළවෙනි එක වින් කරපු ගමන් දෙවෙනි එකට යනවා. ඔන්න දැන් 1770ක් වින්. තව එකක් තෝරමු. මට හිතෙනවා අනිවාර්යෙන් මේකේ වින් එක ඇති කියලා. ඕනේ නැහැ. ඒක වින් කරනවා 1770යි. බලමු ඊළඟ එකත් මට දෙවෙනි වින් එක ආවොත් මම තුන්වෙනි එක තෝරනවා. හිතාගෙන ඕන දැන් ප්ලේ කරන්න යන්නේ. රුපියල් 1000ක් දාලා දිනවා බෙට් එකට. පළවෙනි එක වින් කරා. දෙවෙනි එක තෝරනවා වින් කරා. තුන්වෙනි එක තෝරනවා. මේ දාන අන්තිම බෙට් එක ලොස් වුණොත් එහෙමයි වින් කරොත් වලපෙන ඇති 3550ක් දැන් වින් කරලා තියෙන්නේ. අම්මා ටක් ගාලා මොන සල්ලි ගත්තා 3550යි. ඇති නේද? අද දවසට හොඳටම ඇති. වැඩි කණ්ඩ ගියොත් මම අර කලින් කියන කීමනක් තියෙනවා. තියෙන ටිකක් නැති වෙනවා. ඒ නිසා ඔන්න රුපියල් 3550 මම වින් කරලා ටේක් වින් කරා. ඉතින් මට දැන් කැල්කියුලේටර් මම අරන් ඔයාලට පෙන්නන්න මොන දවසට ප්ලෑන් බෙට් හරහා කීයක් වින් කරලා තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට ගන්නවා මගේ කැල්කියුලේටර් එක. ඔයාලා මතක ඇති 50229 මගේ ගාණ තිබ්බේ. ඊට පස්සේ මම 56199 අඩු කරනවා. ඔයාලා පේන ඇති රුපියල් 3970ක් මේ වෙනකොට මගේ වින් එක තියෙනවා. දවසකට ඇතිනේ. විනාඩි 5ක් විතර ප්ලේ කරා ගේම් එක. නෝමල් එකේ ප්ලේ කරගෙන ගියා. ඔන්න මම වින් කරා. දැන් ඇති. වැඩි දඟලන දේවල් මුකුත් නැහැ. වැඩේ හරි සාර්ථකයි මගේ අද ගේම් එක. ඉතින් රුපියල් 3550ක් ඇතිනේ. තව මදි නම් ප්ලේ කරන්න. ඊට පස්සේ ඔයාලා ලොස්ට් වෙනවා කියන එක අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා මට ඇති. මම මෙතනින් නතර කරනවා. තමන්ට තමන් රූල් එකක් හදාගත්තේ නැති වුණොත් ඔයාලා හැමදාම මේ වගේ ගේම් වලින් ලොස්ට් වෙනවා විතරයි වෙන්නේ. ඒ නිසා මගේ තියරිය අනුගමනය කරලා වැඩේ කරගන්න. මොකද මමත් ওই කාලේ පහු කරා සෑහෙන ලොස්ට් වුණා. ඒ නිසා මම අත්දැකීමින් කියන්නේ ඔයාලට මේක වින් කරන්න ඕන නම් මගේ කමෙන්ට් වැඩි කරන් යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙන අද මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.